මේ තියෙන්නේ මගේ කොණ්ඩේ. ඉතින් තියෙන්නේ ගොඩක් දිග කොණ්ඩෙකුත් නෙවෙයි. ඒ වගේම කොට කොණ්ඩෙකුත් නෙවෙයි. සාමාන්‍ය ප්‍රමාණයේ කොණ්ඩයක්. ඉතින් මමත් කොණ්ඩේ රීබෝඩින් කරා එකපාරක්. ඉතින් කොණ්ඩේ ගොඩාක් දැමිලා තියෙන්නේ. ඉතින් මේක නිවුනට පස්සේ මේ මං දැන් මේක hi welcome back to my YouTube channel. ඉතින් අද මං ඔයාලට අරගෙන ආවා ගොඩාක් අය ඉල්ලන වීඩියෝ එකක්. ඒ කියන්නේ තෙල් ගාන්න කැමති නැති ඔයාට කොණ්ඩේ යනවට ඊට පස්සේ ඉස්හරි වලට ඒ වලට ගොඩක් හොඳ ප්‍රතිකාරයක් තමයි මේක. අපි බලමු මේ මොනවද කියලා. මේ තියෙන්නේ මෙන්න මේව තමයි. මේ මොනවද? peer. ඉතින් peer අපි කන වගේම මේ peer කොලෙත් ගොඩක් හොඳයි අපේ කොණ්ඩෙට. අපි මේ peer කොළ ටිකක් මුලින්ම කඩාගෙන ඉමු. මේකට අවශ්‍ය වෙන්නේ ඉතින් peer දළු තමයි. ඒ කියන්නේ මෝරච්ච වගේව නෙවෙයි peer දළු. අපි peer දළු ටිකක් කඩාගෙන ඉමු. දැන් ඔයාලා බලනවා ඇති මේ peer දළු වලින් මොකද්ද අපේ කොණ්ඩෙට ලැබෙන බෙනිෆිට් එක කියලා. කොණ්ඩේ යනවට ඊට පස්සේ ගත්තොත් හිස් හොරි වලට ඊට පස්සේ කොණ්ඩේ ඒ කියන්නේ අපි කියන්නේ සුදු වෙනවා කියලා අක්කලට හිස කෙස් සුදු වෙන එකට ඊට පස්සේ ගත්තොත් කොණ්ඩේ වැවෙන්න මේක ගෑන් ළමයි පිරිමි ළමයි දෙගොල්ලන්ටම ගොඩක් හොඳයි. මොකද ගත්තොත් දැන් කොණ්ඩේ යන ප්‍රශ්න ඊට පස්සේ මේ හිස් හොරි ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලන්ටම තියෙනවනේ. ඉතින් ඒ දෙගොල්ලන්ට මේක හොඳයි. ගොඩක් අය කැමති නැන්නේ තෙල් ගාන්න. ඒ කියන්නේ තෙල් ගාන් ඉන්නකොට අනේ කොණ්ඩේ ඇලෙන වැලෙනව වගේ මම ආස නැහැ. එහෙම කියන අය ඉන්නවනේ. අපි peer කොළ ටිකක් ඉතින් කඩාගෙන ඉමු. මෙන්න මේ වගේ peer දළු ටිකක් අපේ කොණ්ඩෙට හොඳටම ප්‍රමාණවත්. අපි බලමු මේකෙන් දැන් කොහොමද මේ peer කොළ hair tonic එක හදන්නේ කියලා. යමු. ඉන්නේ peer කොළ ටික හොඳට හොදගෙන ඊට පස්සේ අපි මෙන්න මේකට උළුහල් පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ උළුහල් ගත්තොත් මේවට බැදපු උළුහල් නෙවෙයි. ඒ කියන්නේ නිකන් තියෙන කඩේ උළුහල් තියෙන අනේ උළුහල්. මේ උළුහල් ටිකත් අපි දාගන්නවා. මේ ප්‍රමාණය වගේ ඇති. ඊට පස්සේ වතුර මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඇඩ් කරලා අපි මේක විනාඩි 10ක් විතර, ඒ කියන්නේ මේ peer වල කොළ පාට ගතිය නැති වෙනකම් මේක තඹ ගන්න ඕනේ. මේ තියෙන්නේ මගේ peer කොළ hair tonic එක. බලන්නකො මේකේ කලර් එක. මේ බලන්නකො peer කොළ වල තියෙන කොළ පාට ගතිය දැන් වෙනස් වෙලා. ඒ කියන්නේ මේක හොඳට තැම්බිලා තියෙන්නේ. මේ උළුහලුත් හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේක නිවුනට පස්සේ මේ මං දැන් මේක හදාගත්ත ගමන්මයි. ඒ කියන්නේ විනාඩි 20ක් විතර යනවා මේක නිවෙන්න. මේක නිවුනට පස්සේ තමයි අපි හොඳට අපේ hair එකට මේක ස්ප්‍රේ කරලා ගා ගන්න හරි මොකක් හරි කරගන්න ඕනේ. ඒක මං ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. එහෙනම් ඔයාලත් මේක හදලා try කරලා බලන්න කොහොමද කියලා. එහෙනම් bye. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.